Hi, hi. Hi. Good morning. කාලෙකට පස්සේ දැන් නම් බ්ලොග් කරන්නේ නැතිම තරම්. විශේෂ හේතුවක් හින්දා නෙමෙයි කම්මැලිකම හින්දා. අද ඉරිදා ඕටම් එකේ කාලෙකට පස්සේ ඔන්න එන්න හිතුණා. මේ ඕටම් එකේ මේ ලස්සන බල මේ දවස් ටිකේ හිමියෙන් හිටියා ෆොටෝස් ටිකක් විතරක් දාගෙන. දැන් අද යනවා ලස්සන තැනකට. අපි දැන් හැමදාම යන්නේ ලස්සන දේවල් හොයාගෙන. අදත් යනවා එහෙම ප්ලේස් එකකට. මෙතෙන්ද කියන්නේ මංවොල්සා කියලා පන්සලක් හන්දක් උඩ තියෙන්නේ. යන්න ඕන අපි මෙහෙ ඉඳලා කියොන්ගිදෝ ඉජම්බු කියන පැත්තට යනකම හම්බෙමු. ආවා බස් හෝල්ට් එකට දැන් වෙලාවත් 10:00යි. කීරද බස් එක? විනාඩි 3කින් එනවා 591 බස් එක. දොලා හමාරයි මේ ඉන්නේ මංවොල්සා ස්ටේෂන් එකේ. මේ තියෙන්නේ ස්ටේෂන් එක හරියට පේන්නේ දැන්. අපි දැන් මෙතන ඉඳලා මංවොල්සා පන්සලට යන්න ඕනේ මෙන්න මේ පැත්තට. කිලෝමීටර් 3ක් තියෙන පැය එකමාරක ගමනක්. ට්‍රෙකින් එකක් වගේ තමයි. එතනනේ කොළ හැදිලා ගස්වල ලස්සන. තව ඉස්සරහට ගියාම තව ලස්සන පේනවා. යන් එන. ඉස්සරහට ගිහලා හම්බෙමු. අපි ආවා අයිසැක් එකට. මෙතන තියෙනවා මරු පාන් වර්ග. අපි ගත්තේ අතන යටම තියෙන එක හැම් චීස් එක. ඉතින් පේනනේ හදන විදිය. තොරට ඉක්මනට පාන් එක ආවා. මේක පොඩ්ඩක් වෙලා යයි කියලා. තාම නරි ගන්න ඕනේ. බලමු ඉස්සරහට ගිහින්. මේ ගම් පොඩි පරණ ගම්මානයක් වගේ හරි ලස්සන පාරක් යන්න හම්බුනේ. ඔය ඉස්සරහින් පේන්නේ කන්ද. ඕකේ මැදට තමයි යන්න ඕනේ. යන්ක බලන්න. වව්. ලස්සනයි. නන්න දෙයක්. වව්. ලස්සනයි. මෙන්න මේ හින්දා තමයි අපි මෙච්චර ඕටම් එකට කැමති. පේන්නේ අනිත් පැත්තට එන්න ඕන. අර පේන්නේ නැති පැත්තක ඉඳලා කියනවා පේන්නේ නැහැ කියලා. හරි පැත්තකට එන්න බෑ පේන්න න. මේවට කියන්නේ තම්පුම් කියලා. කොරියාවේ ඉන්න අය මේ දවස්වල හොයනවා නම් මෙහෙම ගස් පාට වෙච්ච තැන් කොහෙද කියලා හොයාගන්න බැරුව ඉන්නවා නම් තම්පුම් කියලා නේව එකේ හරි කකාව මැප් එකේ හරි සර්ච් කරන්න. එතකොට හොයාගන්න පුළුවන්. මේ ගස විලා මේපල් ගස්. මේක තමයි මේ දවස්වල ලස්සනම ගහ. ඊට පස්සේ ආයෙ තියෙනවා ගින්කෝ ගස්. අනෙන් නාමු කියලා කියන්නේ කහ පාට වෙන්නේ. ගින්කෝ ගස් නැත්තම් කොරියන් වලින් කියන අනෙන් නාමු මේ පාරේ හම්බ වෙනවද කියලා මාත් හරියටම දන්නේ නැහැ. සමහර විට පන්සලේ ගහක් දෙකක් තියෙයි. අපි කියලා බලමු. එහෙම නැති වුණොත් ඉන්නවා කොරියාවේ අවුරුදු 1100ක් පරණ ලස්සන ගින්කෝ ගහක්. බලමු මේක හොයාගෙන යන්න. උඩට ආවම අපිට හම්බ වෙනවා එක එක තැන් වලින් හැරෙන්න තැන්. මෙතනින් මෙතින් මංගොල්සා මේ පැත්තට. මේ තියෙන්නේ මෙතන. මේකෙදී අපිට දකින්න තියෙන ගස් වර්ග. මෙන්න මේ ඇටේ පොඩ්ඩක් බලන්න අඳුරනවද කියලා. ඇනිමේෂන් පිස්සෙක් නම් චිත්‍රපටි පිස්සෙක් නම් මේ ගෙඩිය දැක්ක ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද කියලා. කියන්න බලන්න පුළුවන්. බඩගිනි. කංකල්ලා කාල මේ කොට ගන්න නේද? අපි දැන් කන්න ලෑස්ති රයිස් එකෙන් ගත්ත රසම රස කැන්චීස් පාන් එක බලමු.
සුපිරි. හැම් චීස් එක්ක අය පැණි දාලා තියෙනවා. මේ තියෙන්නේ මීට කලින් හම්බෙලා නැති හරි අමුතු තැන. මෙතන මොකක්ද දන්නවද වෙන්නේ? මෙතන වෙන්නේ මේ උඩින් දාලා තියෙන්නේ සෙන්ටිමීටර් 15 20 21 24 කියලා මේ දාලා තියෙන්නේ. උඩින් තියෙන්නේ 10 20 30 40 කියලා. 10 කියන්නේ අවුරුදු 10යි 20යි අතර කට්ටිය. 20 කියන්නේ 20යි 30යි. එක එක වයසට අදාළව එක එක්කෙනාගේ බඩවල් මේ වෙද්දි තියෙන්න ඕන විදිය. මෙන්න මේ 20යි 30යි අතර මේක මැදින් අපිට යන්න පුළුවන් අපේ බඩ ගන්න දෙන යන්න බලන්න. 20යි 30යි තුන්වෙනි එක. අර තියෙන්නේ. ඔව්. 21 සෙන්ටිමීටර් එකනේ. ඒ කියන්නේ අපේ බඩ තියෙන්න පුළුවන් සෙන්ටිමීටර් 21යි. ඊට වඩා තියෙනවා කියන්නේ ඔයාලා හැරිලා යන්න ඕනේ. ඔව්. පොඩ වදී වගේ. ඒ කියන්නේ බඩ වැඩි. ඔනි පැත්තෙන් එන්න දැන් 40. ඒකෙන් බඩවල් චෙක් කරගත්තට පස්සේ එන සතුටක් ආවා. ඒක නපේ බඩවල් නැහැ. මේ වගේ මොන බඩවල්ද ඉතින් පේනවනේ පිටලෑලි වගේ. සුපිරි. අපි හරි ගහන්න ඉන්න. අන්න බලන්න. 와. 이게 뭐야? 와, 엄청 예쁘네. 와. 탐봉. මංගොල්සා 1 කිලෝමීටර් තව කිලෝමීටරයක් යන්න තියෙනවා. ලස්සන යාළුවෝ ටික. එක්කෙනයි දෙන්නයි. අන්‍යෝ. පේනන්නේ සයිස් එක. වලස්සු වගේ. තව එක්කෙනෙක් හිටියා. ඔදිකා. වෙන්න සම්බෝලෙක් ඉන්න. වැරදුනා. මෙතන අජුසේ කෙනෙක් හිටියා. එයාගෙන් අහුව හොඳ වෙලාවට. යන්න ඕනේ මෙතනින්. දකුණු පැත්තට. මංගොල්සා. මංගොල්සා ටෙම්පල් පොදේනොන්සන්. පොදේනොන්සන් කියන්නේ මේ පැත්තේ දන්නේ මොකක්ද කියලා. අන්න උඩ පින්න අපිට පන්සල. යම් බලන්න. මම හිතේ උඩට එනකොට ගස්වල කොළ ඔක්කොම හැලිලා මලානික වෙලා තියෙයි කියලා. එච්චරම වාසනාවන්ත නැහැ. වාව්. රතු පාට. මේ තමයි මංගොල්සා ටෙම්පල් එක. මේක තියෙන්නේ ගyeonggi-do Ujeonbu වල. උජම්බු කියලාත් කියන හැබැයි උජම්බු කියන තමයි මං හිතන්නේ හරි විදිය. සෝල් ඉඳලා මෙතෙන් එන්න එච්චර අමාරු නෑ. සෝල් වලින් පළවෙනි ලයින් එකේ තද නිල් පාට එකේ නැගලා මංගොල්සා කියන යෝක් එකේ බහලා එතන ඉඳලා මෙතන මම හිතන්නේ කිලෝමීටර් 4ක් විතර කන්ද එන්න ඕනේ. වාව්. මේ පැත්තට ගියාම අන්න අතන උඩ. එතනක් තියෙන පන්සලේම කොටස. යම් බලන්න. පිස්සු හැදෙන තැනක් මේක වන්දේ.
මේ තියෙන්නේ බුද්ධ මන්දිරේ. ඇතුළටම යන්න නැතුව මම මෙතනින් පොඩ්ඩක් පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. සැටි සත්ත කරන්න බෑ. තියෙන පුදු පිළිම. ඔතන මේ පැත්තෙන් පේනවා. මේකෙන්. මේ තමයි පන්සලේ ප්‍රධාන බුද්ධ මන්දිරය. මේ වගේ තැනක මේ වගේ view එකක් තියාගෙන හිතන්න නිකන් ඉන්නවා කියන්නේ. අම්මෝති. මෙහි පන්සල් හඳුන්වනවා දෙවිදියකට. එකක් තමයි සා. දැන් මෙතෙන්ද කියන්නේ මංගොල් සා කියලා. සා කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රධාන පන්සලක්. අපි කිමුකෝ මධ්‍යස්ථානයක් වගේ වැඩ කරන තැනක් කියලා එහෙම පන්සලක්. ඊට පස්සේ ආයෙ තියෙනවා ආම් කියලා. දැන් අපි මේකේ පල්ල යනකොට පහු කරගෙන ආවා බූරියාම් කියලා පන්සල. බූරියාම් කියලා කියන්නේ මේ සා කියන තැන්වල උපකොටස්. ඒ කියන්නේ මේක ප්‍රධාන පන්සල නම් මේකෙන් තව අපි හිතමුකෝ මොකද්ද කියන්නේ පාලනය වෙන යැපෙන තව මීට වඩා ටිකක් පහසුකම් වලින් අඩු ඉච්චර ලොකුවට නැති භාවනා කුටියක් දෙකක් වගේ තියෙන සාමාන්‍ය තැන නිකන් භාවනා මධ්‍යස්ථානයක් වගේ. ඒ තැන් වලට තමයි අගට ආම් කියලා එන්නේ. ඕක මෙහි පන්සල් වල තියෙන ප්‍රධාන වෙනස්කම් දෙක. දැන් මම දැන් ඔය දෙක විතරයි තව තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් දැනගත්තොත් මම අප්ඩේට් එකක් දෙන්න. ඔතන බලන්න මේ view එක. දෝන් ඉන්නවා අතන වාඩි වෙලා. මේක නම් මොකද්ද කියලා අදහසක් නැහැ. මොකද මේ පිටිපස්සෙන් ඔය ගහලා තියෙන අකුරු පරණම කොරියානු අක්ෂර. ඔය බඩගිනි. කණ්ඩෝනේ අපි ගෙනාවා කිම්පප්. මේකේ තිබ්බේ චීස් මොනවද කියන්නේ චීස් තක්කල්පි කියලා. ඒ කියන්නේ මේ බත් එක තියෙනවා කිම් කොලෙන් උතලා කාලා බලමු කොහොමද කියලා. රහයි. හැබැයි ඇත්ත කියන්න බෑ. මේක පොඩ්ඩක් රසනේ තිබ්බනම් තවත් මරු. මං සීතල වෙලා. මේකේ මේ කිම් කොලේ අපි දැන් මේක උතා ගන්න ඕනේ. මේක පොඩි මැෂින් එකක් තියෙනවා මං හිතන්නේ. මෙන්න මේ ඇතුලේ තියෙන කොලේ අයින් කරලා ඊට පස්සේ කිම් කොලේ අරගෙන මෙන්න මෙහෙම උතාගෙන ඊට පස්සේ ඒකත් එක්ක කිම් කොලෙත් එක හැපෙද්දිම පට්ට හොඳ. මේ තියෙන හාමුදුරුවරුන්ගේ මොකද්ද මෙතන කියන්නේ ආවාසකේනේ. මේ තියෙන්නේ ආවාසකේ. මොකද එහෙම කියන්නේ මෙතන ඉඳලා දැන් ටිකකට කලින් හාමුදුරුවෝ නමක් පල්ලෙහාට වැඩියා. මෙතනින් අපිට කැමති නම් අන්න පිටිපස්සෙන් කොහොම මේ වහලවල් වල පස්සෙන් කොහොම පාර තියෙනවා. ඒ පාර දිගේ ඔය කන්ද උඩට ගිහිල්ලා මෙහෙම කන්ද දිගේ. ඒ පෙන්නපු පාර දිගේ ගිහිල්ලා තොබොන් සාන් වල සිංසොන් බේ කියන පීක් එකට ගිහිල්ලා එතනින් පල්ලෙහාට තොබොන් සාන් යෝක් එකට බහලා එතනින් අපිට ගෙදර යන්නත් පුළුවන්. අපි අද එච්චර දුර යන්න අදහසක් නැහැ. මෙතන තමයි මං හිතන්නේ හොඳම view එක තියෙන්නේ. වා කොහොමද view? ෂා view එක මෙතනක් තියෙන්නේ පුදුගයා. හරි ලස්සන නිදහස් නිස්කලංක තැන. මෙන්න මේක තමයි බුදුගට පේන view එක. මේක නම් පිස්සු හැදෙනවා. මේ පැත්තෙන් එහාට
තවත් පොඩි දුරක් ගියාම මොනවා හරි දෙයක් තියෙනවා බලන්න. දැන් නම් එතෙන් යන්න අදහසක් නැහැ. නිකම්ට අපි මෙතන චුට්ටක් එහාට ගිහලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. එනේද කියලා. වා. එන්නකෝ මෙහෙට. හරියට නිකන් දිව්‍ය ලෝක වෙලන පාරක් වගේ. මේ තමයි පන්සලේ උඩ ඉඳලා බැලුවහම පහළ ගොඩනැගිලි පේන විදිය. කොහොමද වීව් එක? හොඳම වැඩේ කියලා කියන්නේ මෙතෙන්ට එන්න කලින් මම මෙතන එක එක තැන්වල සර්ච් කරලා බලනකොට දැකපු ෆොටෝ වීඩියෝ වලට වඩා මේක ලයිව් දකිනකොට මාරම ලස්සන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර ලස්සන දෙයක්. සෝල් ඉන්චොන් කයොන්ගිද විජම්බු ඔය ආවට ඉන්න අයට ඕටම් එකේ කොළ ඔක්කොම වැටලා ඉවර වෙන්න කලින් ඇවිල්ලා ලස්සන බලන්න පුළුවන් ලස්සනම තැන. මම හිතන්නේ ඕටම් එකේ එනවා නම් ලබන සතිය වගේ වෙනකොට මේ තියෙන කොළ ඔක්කොම හැලෙයි. ලබන සතියේට කලින් හෝ ලබන ඉරිදට කලින් මේ පැත්තේ එන්න පුළුවන් නම් බලන්න පුළුවන් ලස්සනට. නැතත් ලස්සනයි. කොළ තිබුණ නැත්නම් මම හිතන්නේ වින්ටර් එකෙත් මේක මීට වඩා ලස්සනට හිම වටනහම දැන් තියෙන එක වෙනස්. ඒතොර තියෙන එක තව එකක් නේ. ඉතින් ඔහොම තමයි. වහල් කඩේ. මේ තමයි කොරියානු බෞද්ධ සම්ප්‍රදායන චිත්‍රය. මේ අපි හැම තැනටම ගියාම දකින්න දෙයක් තමයි මෙන්න මේගොල්ලෝගේ මේ පේන්න තියෙන කොළ පාට, රතු පාට, නිල් පාට, වැඩිපුරම ඔන්න ඔය පාට තුන සහ දුඹුරු පාට. ඔය පාට හතර මික්ස් වෙච්ච චිත්‍ර තමයි වැඩියෙන්ම තියෙන්නේ. මේ බලන්න මෙතන ඉස්සරහ කොහොමද ලස්සන කියලා. මේ එක වෙනම එකක්. wow. right අපි එහෙනම් අද පන්සලට සමුදීලා යන්නයි හදන්නේ. දැන් වෙලාව 3:00 ඈ 3:00 වෙලා අපි දැන් පැයක් කමාරක් විතර පල්ලෙහාට යන්නත් ඕන. ඊට පස්සේ ඉතින් අපිට ගෙදරට එන්න තවත් පැය දෙකක් විතර යනවා. ඒ හින්දා අපි දැන් යමු. හම්බ වෙන පල්ලෙහාට ගිහලා. ජය වේවා. හරි මාන්සි. හයික් එක අදට ඉවරයි. ආවා කෝපි එකක් බොන්න. එළියට පොඩ්ඩක් සීතලයි. දැන් ඉන්නේ ඔක් එක ළඟ මංගොල්සා. ඉතින් යන්න කලින් හිතුණා කෝපි එකක් බීලා පොඩ්ඩක් සීතලත් එක්ක ඊට පස්සේ දැන් ඉන්නේ එඩියා කොෆි එකට ආවා. එන්න මේ ග්‍රීන් ටී එක මට චොකෝලට් එක මෙයාට. හැබැයි සීතල වුණාට එයාට බොන්න ඕනේ අයිස් එකක්. මම ගත්තේ හොට් එක. රයිට් එහෙනම් ආයිත් අපි ලස්සන දවසක ලස්සන හම්බෙමු. දැන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා. අන්‍යෝ.